බදුලුපුර නිවුස්. මෙම ගරු සභාව තුළ යහපත් වූ නගරයක් බිහි කිරීමේ අරමුණින් සියලුම ඔබ තමුන්නාන්සේලා ආණ්ඩු පක්ෂයේ සභාව තුළ නියෝජනය කරමින් ගෙන එනු ලබන යෝජනා වලට යහපත් වූ යෝජනා වලට කිසිදු පැකිලීමකින් තොරව අපේ සහයෝගය මගේ සහයෝගය ලබා දීමට නොපැකිලී ඉදිරිපත් වෙනවා කියන දේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ලා කොටසක් ඉන්නවා. ඒ වගේම තමයි නවක මන්ත්‍රීන්ලා මන්ත්‍රීතුමියන්ලා කොටසක් ඉන්නවා. ඒ ඔබ තමුන්නාන්සේලාගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන්ලාගේ තුමියන්ලාගේ තියෙන අත්දැකීම් සමුදාය මම හිතනවා මේ ගරු සභාව ඉදිරියට ගෙන යාමට මහත් වූ පිටුවහලක් වෙයි කියලා. ඒ වගේම නාවක මන්ත්‍රීන් විදියට අද වෙතන්ටපත් වෙලා පැමිණිච්ච ඔබ තමුන්නාන්සේලාට ඒ ගත යුතු ආදර්ශය අරගෙන මේ සභාව ඉදිරියට වැඩදායි කාර්යක්ෂම සභාවක් විදියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම යෝජනා කරන ගමන් ඒ වගේම මේ සභාව තුල ඉන් පිටත බදුල්ල මහනගර සභාවේ රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් දේශපාලන අතපෙවීම් වලින් තොර වූ සභාවට දිය යුතු ආදර්ශය දෙමින් මෙම සභාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මා විසින් ලබා දෙනවා කියමින් මෙම අවස්ථාව මට ලබා දුන් ගරු සභාවට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව සම්පූර්ණ ස්තුතියි. මගේ දේශපාලන ජීවිතයේ ගුරුවරයෙක් හිටියා. ඒ උසස් පෙළ විද්‍යා විශාරදාත්මක වෙලාවේ මම මතකයි භෞතික විද්‍යාව ගුරුවරයෙක් වන ඉලක්ක විදසින්න ගුරුතුමා නම් වෙලාවේ මතක් කරන්න ඕන. මේ දේශපාලන ගමනේදී තමයි මට මේ අවස්ථාව ලැබුණේ. අපි සෑහෙන කාලාන්තරයක් තිස්සේ අපි මේ ගමන ආවා. ඒ වගේම මම දකිනවා කඩුපැලේ කොට්ටාසේ ගත්තොත් කොට්ටාසේ තියෙන අති දුෂ්කර ගම්මානයක්. ඒ වගේම සංවර්ධන යෝජනා බැලුවොත් අති විශිෂ්ට කියන්නේ සෑහෙන දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවක් ඉන්නේ. ඒ වගේම කඩුපැලේ කොට්ටාසේ දෛනික උත්පාදනයන් ආර්ථික උත්පාදනයන් කරන ජීවත් වෙන ජනතාවක් ඉන්නේ. ඒ නිසා මම හිතනවා මේ කඩුපැලේ කොට්ටාසේ ගැන විශේෂ අවධානයක් යොමු කරගන්නට ඕන. ඒ නිසා මා මේ අවස්ථාවට සභාව නියෝජනය කරන්න කඩුපැලේ ජනතාව ඉවනම් ඒ ජනතාව වෙනුවෙන් මම මගේ මන්ත්‍රී ධූරය පාවිච්චි කරන්න ඒ මම කිසිදු වෙලාවක මගේ මන්ත්‍රී ධූරය මන්ත්‍රීවර පදයක් කිසිදු දෙයක් මම මගේ පෞද්ගලික ජීවිතයට යොමු කරගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අපිට කොට්ටාසයක් විදියට ඒ කොට්ටාසයක තමයි සුවිශේෂී මධ්‍යම පාන්තික හැඩයේ තියෙන ව්‍යාපාරික ඒ වගේම රජයේ සේවකයෝ බොහෝ විසක් ජීවත් වෙන ප්‍රදේශයක්. සමාජිකව පුනරුද්ධයක් කරා යන ගමනේදී අපේ පාක්ෂික ප්‍රතිපත්ති ගත්තම ඒක පැත්තකින් තිබ්බම නගර සභාවක් විදිහට ගත්තම මම හිතනවා මන්ත්‍රීවරු තුන්දෙනෙක් ඉන්නවා. සමා හිතනවා මේ කොට්ටාසේ වඩා දියුණු තැනකට ගෙන්න පුළුවන් කියන විශ්වාසය මාතෘ තියෙනවා. ඒ නිසා අන්න ඒ කාර්ය කරන්න ඒ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරුන්ගේ මේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යෝජනා කරන්න යන්නේ අපි මන්ත්‍රීවරුන් විදිහට පක්ෂ විදිහට ඉදිරිපත් වෙන්නේ නැතිවරේ සඳහා පමණයි. නමුත් ඉතින් එහාට යන්නේ මේක සභාවක් විදිහට. අන්න එතනදී ජ්‍යෙෂ්ඨ පරතරයෙන් තොරව අපි හැමදෙනාම මේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ තම දියුණු නගරයක් කරන්න ඒ අපි ඔක්කොම අත්වල බෙදගන්නේ. ඒ සඳහා මගේ ශ්‍රම ශක්තියෙන් මට කරන්න පුළුවන් උපරිම සාධාරණ යොමු කරනවා කියන ප්‍රතිඥාව දෙමි. ඒ සඳහා ඔබ සියලු දෙනාම ආධාරණ බලාපොරොත්තු වෙන මාන හඳුන්වනවා බොම්ස්. අපි ඔක්කොම නායක මන්ත්‍රී විදියට අපි මේ බදුල්ල ප්‍රදේශයේ පුදුල පුරවැසියන් විදියට අපිට යුතුයකමක් තියෙනවා මේ නගරය රැකබලා ගැනීම පිටිසු තබා ගැනීම කාලයක් තිස්සේ අවුරුදු දෙකක්ම ඉතිරි පාලනයෙන් කොමසාරිස්තුමාගේ පාලනයෙන් තමයි මේ බදුල්ල ප්‍රදේශයේ ඉන්නේ. එතුමා ගොඩක් උත්සාහ කළා මේ පාලනය ගෙනියන්න. නමුත් මැතිවරණයේ කාලයන් තුළ බදුල්ල ප්‍රදේශයේ විවිධ ප්‍රශ්න මම හිතන්නේ තමුන්ට දැනෙන්නේ දැනින් තැන ගියොත් මොන වසල නගරයක්. අපිට වගකීමක් තියෙන පුරවැසියන් විදියට
මේ නගරය ඉතාමත් ලස්සන නගරයක් කරලා ඒක උසින් උස්සලාගෙන යුතුයකම අපිට තියෙනවා. විශේෂ මතක් කරගන්න ඕනි මා නියෝජනය කරන්නේ මන්ත්‍රී කොට්ටාශය. මන්ත්‍රී කොට්ටාශය ගැන විශේෂ කියන්න ඕනේ 1944 මාගේ පියාණන්ගේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ කොට්ටාශය ජයග්‍රහණය කරනවා සම්පූර්ණ වශයෙන්. අවුරුදු ගානකට පස්සේ අපිට මේ කොට්ටාශය ඊට පස්සේ ඉස්ලාම් පක්ෂයේ ඒක වුණා. අපිට මේ සැරේ මට වැඩිචන්ද 500 ගානකින් මම ජයග්‍රහණය කරා අපේ මන්ත්‍රී කොට්ටාශය. අත් වශයෙන්ම මන්ත්‍රී කොට්ටාශයේ සුවිශේෂී තවමන්කාර ප්‍රදේශයක් අපිට විශාල වැඩ කොටසක් තියෙනවා ඒ කොට්ටාශය කරන්න. අපි මේ වෙනකොට අපේ නාගරික මන්ත්‍රීවරු මේ වෙනකොට ශ්‍රමදාන මට්ටමින් නගර දියුණු කරන්න බැරි වෙලා මේ වෙනකට අත්දැකලා තියෙනවා. අපි මේ ශ්‍රමදාන මට්ටමින් එය දියුණු කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒක අපි ඔප්පු කරලා දෙන පක්ෂයක් විදියට. ඉතින් අපි මේ වෙලාවේ අපි පක්ෂ වේදිකින් තොරව සභාවේ කට්ටිය සියලු දෙනාම එකතු වෙලා මේ නගරය ඉතාමත් දියුණු නගරයක් කිරීමට අපි පෙරදරව් කියන පණිවිඩය දෙමින් කොමසාරිස්තුමා ලේකම්තුමේ අනිකුත් අපේ කාර්යමානයේ සියලු දෙනාම අපිට ඇත්තට ලොකු සහයෝගයක් දක්වුවා අපේ කොටස් තුල වැඩ කටයුතු කරගෙන යන්නේදී මම හිතන්නේ මේ අවස්ථාවේ මේ කාර්යක්‍රමයේ මේ අපි සභාවේ ඉන්න කාර්ය තුලත් මම හිතන්නේ තුමාලා ලොකු සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන ගරු නගරාධිපතිතුමනි අපේ කොට්ටාසේ අපේ මම හිතන්නේ අපේ කොට්ටාසේ කාන්තා වන් තමයි අපි නායිකාව තුන්දෙනෙක් ඉන්නවා කාන්තා නායිකාව පක්ෂ තුනකින්. ඒකට ලොකු දෙයක් කාන්තා සංවේදීව අපිට වැඩ කටයුතු රාශියක් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ අපේ පිටදගම කොට්ටාසේ බැලුවම මම හිතන්නේ ඇත්තටම ලොකු පාරවල් තමයි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කුණු කතන්දරෙත් ඒ වගේම පාරවල් තමයි ලොකුම ගැටලු වෙලා තියෙන්නේ මම හිතන්නේ. ඔබතුමා මම හිතනවා මන්ත්‍රීතුමියක් ඉන්නවා අපේ තව මන්ත්‍රීතුමියක් ඉන්නවා. අපි සියලු දෙනා එකතු වෙලා මේවට යම් ප්‍රමාණයකින් විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරමු. බදුල්ල දිස්ත්‍රික්කයේ හදවත කියන්නේ අපි බදුල්ල නගරය. බදුල්ල නගරේ හදවත කියලා කියන්නේ අතනම ගතුත් නැගිනහිර කොට්ටාසය. ඔය පොඩි ස්ථානයකින් පොලිස් සේවාවකින් ඒවා මෙතන අපි මින් සභාවට තමයි ඉන්නේ නැගිනහිර කොට්ටාසයේ. මට තියෙන ලොකු වගකීමක්. ඒ වගකීම මට දුන්නේ ජනතාව මම ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. මොකද මම ඒක ලාභ අරගෙන කියන්නේ. එතන ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් ගත්තම වයිසින් අරුම මන්ත්‍රීවරයා මම ඉතින් මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් දුන්නා. ඒ විශ්වාසය මම රකින්න ඕනි. බද බටහිර කොට්ටාසේ ජනතාවට ස්තුතිය කරන්න ඕන. මම ප්‍රතික්ෂේප කරේ නෑ. ඒ අය මට උදව් කරා. ඒ අනුව මම මේ අවස්ථාවටපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියේ තීන්දුවක් ගත්තා. ඒ ප්‍රතිපත්ති තීන්දුව මැතිවරණ පෙර ආතුවක් ප්‍රකාශ කළා. මැතිවරණට පසුවත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. ඒ අනුව කොට්ටාස 13ෙන්ම බදුල්ල මහනගර සභාවේ වැඩිම ප්‍රතිශතය ගත්ත නිසා මම එකම මන්ත්‍රී ධූරයට පක්ෂ මූලස්ථානයේ විසින් පක්ෂ නායකත්වයේ විසින් දිස්ත්‍රික් නායකත්වයේ විසින් මාව තෝරාපත් කරලා. ඒ නිසා මම ජනතාවට ස්තුති කරනවා වගේම ඒ පක්ෂ නායකයන්ට අභේද තීන්දුව ප්‍රතිපත්තියක් ගත්තා නම් මැතිවරණයට පෙර ඒ තීන්දුව මැතිවරණයෙන් පස්සේ ඒ තීන්දුවට හිටලා වැඩිම ප්‍රතිශතයකට මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් එළගම බදුල්ල බටහිර ජනතාවට මම කරපු සේවයට ගරු කිරීමක් ඇදහිට මම උත්සාහපූර්වක අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ඒ අභිමානයෙන් තමයි මේ සභාව මම නියෝජනය කරන්නේ. ඒකම ගරු නගරාධිපතිතුමාට මතක ඇති ඔබතුමා මහනගර සභා ඉතිහාසයේ පොඩ්ඩක් හොයලා බලන්න. පසුගිය කාලවකවානුව තමයි අභියෝගාත්මක කාලවකවානුව ඔබතුමාගේ අධ්‍යයනයටත් ඒක හොඳයි. මොකද අපිත් එක්ක ඔබතුමා මේ සභාවේ අද නගරාධිපතිවරයා ඔබතුමා මේකේ කොහොමද අපි කටයුතු කළේ කියන එක මම හිතන්නේ ඒක ඒ අධ්‍යක්ෂකම අමුතුවෙන් මොනන පාඩම් 10ක් ඉගෙන ගත්තා වගේ දැන් පොත් 10ක් කියවලා වගේ තමයි ඒ කටයුතු කරු භාගය. මොකද එහෙම කියන්නේ මට පෙර ආතු හිටපු කිසිම නගරාධිපතිවරයෙක් මුහුණ දීපු නැති අභියෝගයන්ට තමයි මම 2018 මුහුණ. මම පත් වෙනකොට අර මම කිව්වා වගේ ප්‍රවාහයේදී අපට අපේ කියලා ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, විශේෂ භාර අමාත්‍යවරයෙක්, අග්‍ර අමාත්‍යවරයෙක් සහ මේ මහා ප්‍රධාන අමාත්‍යවරයෙක්වත් හිටියා. ඉතින් අවුරුදු එකමාර දෙකක් බොහොම නමුත් ගේන්න ඕන ප්‍රතිපාදන ආණ්ඩුවක් නැතත් විවිධ උපක්‍රම භාවිත කරලා විවිධ රාජ්‍ය නොවන ආයතන ජාත්‍යන්තර සංවිධානය කතා කරලා අපි නොවැටි මේ ව්‍යාපෘති ටික අරගෙන ඉන්න කටයුතු කළා.
ඒ කටයුතු කරලා පස්සේ අපේ අත වශයෙන්ම දේශපාලන අසමගියතා ගොඩක් වැඩි වෙන්න පටන් ගත්තා. අපිට මිනිස්සුන්ට වැඩ කරන වඩා මෙතන ගොඩක් තිබුණේ මේ සභාවේ කලකෝල. ඊළඟට මතකෙට නිලධාරීන්ට පීඩා. මට මගේ දූරේ කටයුතු කරන වඩා කාර්ය මණ්ඩලයේ පත් කරනවා, කාර්ය මණ්ඩලයේ ඉවත් කරනවා, කොමසාරිස්වරු වැඩි කාලයක් වැඩි දිනක් ඉන්නේ මෙතුමා තමයි මෑතක කාලේ එකම පිරිම කොමසාරිස්තුම ඔක්කොම කොමසාරිස්තුමියන් ලැබි එක කොමසාරිස්වරියකටවත් දීර්ඝ කාලයක් වැඩ කරන්න දෙන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී ලොකුම අභියෝගය තමයි මගේ දූරේ කටයුතු කරන්න සහයෝගී වුණා නම් ආවල් කොමසාරිස්තුමිය අයින් කරන්න ඕනේ කියන තැනටත් මම ඒ තරමට පත්. සමහර පුද්ගලික කාර්ය මණ්ඩලය ගන්නකොටත් සහයෝගය වුණ නම් මේ අසවල පත්කල යුද්ධය කියන දරට මාවත. ඉතින් ඔක්කොම විතරාගෙන නිලධාරීන් එක්කයි පුද්ගලික කාර්ය මණ්ඩල එක්කත් අපි එහෙම ගැටුම් නිරාකරණය කරමින් අපි ඒ අභියෝගාත්මක කාර්යදී එහෙම යනකොට අපි හිටියේ බොහොම 13යි 12යි. ඒකත් හරි අවස්ථාවක් අය ව්‍යවස්ථාවේදී යෝජනා ඉදිරි කරනකොට හරි ප්‍රශ්නයක් අපේ මන්ත්‍රීවරු විද්‍යා කලාප නිසා තමත් ලොකු. ඊළඟට නීති ඉදිරියටත් යන්න සිද්ධ. ඒ නීතිය මුජාග්‍රහණය කරා. ඒ අවශ්‍ය ඒ නීති විද්‍යාවක මම කාර්යවස ග්‍රහණ කරලා කොහොම හරි ඒකත් ග්‍රහණය කරා. ඒවා යනකොට ඊට පස්සේ අතවල සභා කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ මේ මැතිවරණ හැමදාම ඉලක්ක නගරාධිපතිතුමා ගැන සීකරන පොන අපේ ජේෂ්ඨ නගරාධිපතිතුමා හේමචන්ද්‍ර රජතුමා හැමදාම ওই සීට් එකේ ඉඳලා මට ඔබතුමාට හොඳ මතකද ඔබතුමා ආසල්ලේ හිටියේ. එතුමාත් ඔය කියන කතාව මේ මැතිවරණ ක්‍රමයේ නිසා මේ තියෙන ව්‍යාකූලතාවයන් පිළිබඳ. ඒකේ වෙනස් වෙනවා. ඉතින් ඒක අපි ඒකත් හරි ව්‍යාකූල බව. ඒතුවන ඒ ව්‍යාකූල භාවය නිසාම එතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් නිසා එතුමා ඊට පස්සේ අවස්ථා කිහිපයකදීම ඔන්න අර දේශපාලන අපේ පක්ෂවල මේ අභියෝග නිලධාරී අභියෝග මාස දෙක පස්සේ කිසිම කොමසාරිස් කෙනෙක් අපේ මහනගර සභාව පැත්තේ එන්නේ නැහැ. බදුල්ල මහනගර සභාවක කිසිම පරිපාලන අධිකාරියෙක් එන්න චේතන බවටපත් වුණා. එන්නේ නැහැ. මේ ආවොත් කරවි ගන්න. මෙතන ගිහලා ආසාවෙන් වැඩ කරන්න තැනක් නැහැ. පස්සේ එනේ එක්කෙනා යනවා. එනේ එක්කෙනාට තවදෙන් දානවා. ඕක කීප දෙනෙක් කරා. මේක මට පාලනය කරගන්න තැනක් තියෙනවා. ඉතින් මම කියලා ඉහළ කළමනාකාරීත්වයට ගියා පස්සේ ඉහළ කළමනාකාරීත්වයක් කියලා. වර්තමාන කොමසාරිස්තුමා හොඳට සාක්ෂි දාන්න දෙතුමාට මෙතන මා සභාවට දා ගන්න බැරුණා. එතුමා අන්තිම මොහොතේ ඒත් මගෙන් ඇහුවා අපි ඉහළ කළමනාට කවුරු හරි කමන්නේ මේ වෙලාවේ දැන් එන්න ඕන. ඒ අනුව මම ඉස්තුතියක් වෙනවා. මේ කොමසාරිස්තුමා මේ අභියෝගේ බාරගත්තා. කඩලාටුවෙන් හරි පළවෙනි සභාවෙම කතා කරන්න නැතුව ඉන්න ගියේ. නමුත් ඒක මම අපිට හිතුණා. ඒ හින්දා මේ කියන්නේ ඔබතුමාලා සටන් පාඩයක් ගෙනිච්චා. ගම බේරගමු හොරුන්ගෙන් ගම බේරගමු කියලා. හරිනේ? මොකද එහෙම කියලා කිව්වේ එතන മന്ത്രിවරු ඉන්නවා මේ මෙතන කවුරු හරි හොරකම් කරලා දිනන අපේ දුකයි. දුක හින්දා කතා කරන්නේ. ඒක කිව්වා නෑ කියන්න දෙපා. නෑ කියන්න දෙපා. හොරුන්ගෙන් ගම බේරගමු කියලා තමයි සටන් පාඩේ ගෙනිච්චේ. මම මේ කියන්නේ අපි හොරකම් කරලා නෑ ඔබතුමාට දන්නවා. අපි දුප්පත් වුණාට මේ සභාවේ අපි රුපියලක් ගන්නත් නෑ හම්බ කරන්න අපේ අතෙන් අද උනත් එක් කාටවත් උදව් කරන්න අපි මානසික හම්බ කරන එකේ. ඒ දුකට කතා කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේව එකක් ගෙනහම මොනවාද අපේ කණ්ඩායම පිරිසුදු කණ්ඩායම කියලා. මම මේක දැන් මෙතන කතා කරන්නේ නෑ. පස්සේ ඕනයි කණ්ඩායම කොහොම කට්ටිය ඉන්නවද කියලා මොන වැඩ කරපු අංශයල වල ඉන්නවා මම කියන්නේ ඒක පස්සේ එන්න මම කියන්නේ මේ පළවෙනි සභාවේ ඉන්න මම කියන්නේ නෑ අච්චි ගන්න කියන්න මම ලස්සනට ඒවා ලස්සනට ඔය ගාව තියෙනවා තරහ වෙන්න එපා මම අර දුකට කතා කරන්නේ අපි මේ දේශපාලනයට රුපියලක් හම්බ කරලා නෑ ඕනම් පුළුවන් ද කාටද කියන්න ඔයාලට පුළුවන්ද අංගත්තුමා ඔයාලට කියන්න පුළුවන්ද අපිට මහා චෝදනාවක් තියෙනවා කියලා අපේ ළමයි පාරේ ගහලා යන්න ඕන මේ ඇත්තට දුකට කතා කරන්නේ අපි හොරු නෙවෙයි ඒක කියන්නේ මනියන් වෙනවා ස්තුතියි හිතන්න එපා මේක බන්දි සිද්ධිලා හම්බුණා කියලා කොට්ටාට 13ක් දින්න හැටි දිනුම් කිය. වාකීමක් තියනවා කරන්න. අපි පරාජය වෙලා නැහැ. ඡන්ද 5000 ගණන් තියලා තියෙනවා සජබේ වෙනුවෙන්. සජබේ නම් කරලා මන්ත්‍රීවරු 6 දෙනෙක් වාඩි කරලා තියෙනවා. අනිත් දේශපාලන පක්ෂත් එහෙම. කවුරුත් බෙදලා පැරදිලා ඇවිල්ලා නැහැ. පින් මන්ත්‍රීලා නැහැ.
මිනිස්සු හිතන්නේ මේක පිනට දුන්නා කියලා. මොකද එහෙමනම් අපි දිනනකොට මෙතන 3ක් හිටියා පින් මන්ත්‍රී. එදා අපි කිව්වේ නෑ එහෙම. මේ පිනට ආවේ කියලා. අද ඔබතුමාට සතුට භුක්ති විඳින්න පුළුවන් 2035 නැති වරනේ. මොකද ඔබතුමාට එදා තිබ්බ පන්නරේ අද ජයග්‍රහණය ලැබිලා තියෙනවා බදුලු ජනතාව ඔබතුමාලා විශ්වාස කරලා තියෙනවා. ඉතින් මේ විශ්වාසයේ කවුරුකාරයෝ වෙන්න අපි කැමති. මොකද අපි හොරකම් කරලා නැහැ. අපි වඩේ තට්ටු දාලා නැහැ. අපි මේ බදුලු නගරයටයි මේ සේවය කරලා තියෙන්නේ. කොටස් 13ේම මන්ත්‍රී ධූරයටපත් වූ ජාතික ජනබලවේගයේ ඔබතුමාලාගේ මේ නගර සභාව පිළිවන්න ඡන්දය දුන් සියලු දෙනාම ඔබතුමාලාට ඡන්දය දුන්නේ ඔබතුමාලා තියෙන ආදරයට නෙවෙයි. ඒ වගේම තමයි අනිකුත් පක්ෂ වලට ඡන්දය නොදී හිටියේ ඒගොල්ලන්ට තියෙන වෛරයටවත් නෙවෙයි. මේක ජනාධිපතිවරණේ පටන් ගත්තාම මේකේ කතාවක් ඇති කරා අත වශයෙන්ම ඔබතුමාලාගේ ජාතික ජනබලවේගයට අපහාස කරනවා නෙවෙයි. මම එහෙම අපහාසයක් වෙනවා වගේ හැඟෙනවා නම් මට දහදහස් වාරයක් සමා වෙන්න. නමුත් ඔබතුමාලාගේ ඡන්ද කැම්පේන් එකෙන් කරේ ඒ ජනාධිපතිවරණේ ඉදිරිපත් වූ සියලු දෙනා හොරු බවංගවල. ඒ වගේම තමයි ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රකාශයපත් කරා. පාර්ලිමේන්තුවේ ඉන්න හොරුත් ඉවත් කරන්න ඕනේ කියලා මතයක් හැදුවා. ජනතාවේ මතෙන් තමයි ඔබතුමාලා ඡන්දෙ දුන්නේ. මම දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ජනතාව හිතුවේ පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපතිතුමෝ සියලු දෙනාම හොරු. මිනිමරුව ගැන කතා කරේ නැහැ. මිනිමරුව අයින් කරන්න ඕනේ කියලා ජනමතයක් ආවේ නැහැ. ආවේ හොරු අයින් කරන්න ඕනේ. හොරුන්ට නියම දඬුවම් දෙන්න ඕනේ. ජනතාව විතරේ හොරකම් කරලා කියනවනම් ඇත්ත වශයෙන්ම පක්ෂ ભેදයෙන් තොරව අපි ඔබතුමාලාට සහාය වෙනවා හොරු අල්ලන්න. ඒක දෙකක් නැහැ. සමහර මේ 70 මධ්‍යම පිංගාන කොට්ටාසේ මට ඡන්දෙ දුන්න ඒ ඡන්දදායකව ඉඳන් නැති මේකල තුෂාරවත් නැතිව තුෂාරත් හොරු අල්ලන්න උදව් කරන්නේ කියලා වෙන්නත් පුළුවන්. නැත්තම් මාතර මේ සභාවේ නැහැ. ඊට පස්සේ මතයක් හැදුවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ප්‍රකාශපත් කරා. පළාත් පාලන ආයතනයක් කරලා තුනේ සිද්ධියමයි. ජනතාව හිතුවා මේ පළාත් පාලන වල ඉන්නේ හොරු. මේකේ කොබසාරිසරු ඉන්නේ හොරු. මේකේ නිලධාරීන් ඉන්නේ හොරු. මේකේ ඉන්නේ හිටපු නගරාධිපති හොරු කියලා මතයක් ඔබතුමාලා නෙමෙයි. ජාතික ජනබලවේගයේ මන්ත්‍රීතුමාලා සහ ගරු නගරාධිපතිතුමාලා නෙමෙයි. එදත් ජනතාව අපෙත් එක්ක මගෙත් එක්ක හිටියා. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ඒක ගරු මන්ත්‍රීතුමා ඒක සිහිනයක් සහ බොළඳ අත්දැකීම. ඔබතුමා කියන කතාව වගේම 2011 මම හිතුවා. 2018 මම හිතුවා. හැමදාම එහෙම ජනතාව අපිට එක රැඳෙන්නේ නැහැ. මේ මැතිවරණේ වුණා පහුගිය කාලේ හිටපු ජනතාව මේ මැතිවරණේ මගෙත් එක්ක හිටියේ නැහැ. මගෙත් එක්ක NPP එකේ ඉල්ලපු අපේ මහින්ද ගුණසේකර මැතිතුමා සමහරව දැකලවත් නැහැ. සමහරව අහලත් නැහැ. මෙතුමා පදිංචිය මගේ ගමේ නෙවෙයි. මේක ජනමතයේ දේශපාලනය කියන්නේ මේක තමයි. ජනතාව විතක හිතන දේ ඒක රැල්ලට කටකතාව වෙනවා. කටකතාව වුණාට පස්සේ ඒක රැල්ලක් හැදෙනවා. ඒ රැල්ලට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ. මම කෝටි ගානක ප්‍රතිපාදන වලින් මේ නගර සභාවේ පත්වලින්නේ ඒ කාල වකවානුවේ කෝටි ගානක ප්‍රතිපාදන වල මේ ගමේ සංවර්ධනය කළා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. පෞද්ගලිකව පන්සලට පල්ලියට දාන ගෙවල් බල ගෙවල් ඒ සියලු තැන් වලට උදව් කරලා දෙනවා. ඒ අපි දාඩි මාසින් හම්බ ගන්න සල්ලි නැතු. අපි මේ සභාවෙන් හොරකම් කරපු සල්ලි නෙවෙයි. අපි දාඩි මාසින් හොයන සල්ලි. අපි එහෙම වියදම් කළ ජනතාව අපි ආදරේ ළඟින් හිටියා එදා.
නමුත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා වගේ අපිට අදත් හිටියා හෙටත් ඉන්නවා. එහෙම අපිට ජනමතයක් විශ්වාස කරන්න බෑ. මේක රැල්ලට ඔබතුමාලා දිනපු ඡන්දයක්. මේක මිනිස්සු ඔබතුමාලා හොරු අල්ලන්න, වැඩිකාරයෝ පෙන්නන්න දුන්න ඡන්දයක්. මම දකින්නේ මේක රට සංවර්ධනය වෙන්නවත් දීපු ඡන්දයක් නෙවෙයි. ඔබතුමාට බෑ කියන මතයේ ඔබතුමාලා අදක්ෂයි කියන මතයේ ජනතාව ඉන්නවා. සෙසු කතාවලින් කරනවා වගේ මේක ඇත්තම ජයග්‍රහණය මේක රැල්ලා. මම එක උදාහරණයක් කියන 2018 මුළු ලංකාව දිනලාවේ අපේ සභිකයෙක් ඇල්ල ප්‍රාදේශ සභාවේ සති දෙකකට කලින් නැති වුණා. අපේ මිනිස්සු රැල්ල කොහොමද කිව්වොත් ඡන්ද පෙට්ටිය ගණන් කරනවා මලමිණිට ඡන්ද ගහලා. එදා 2018 ඒ විදිහේ රැල්ලක් තිබ්බේ. ඔය විදිහට තමයි ලංකාව සිටියම රතු වුණේ. ඒ නිසා එදා ඒ උද්දච්චකමේ ප්‍රතිඵල තමයි අපිට මේ අවුරුදු 3-4ක් යනකොට මුක්ති දිනුනේ. ඒ දැනට රටින් නැතුණු ඔබතුමාගේ කාර්යභාර ඉෂ්ට කරන්න මට තව සතුටක් තියෙනවා. 2018 අපිට සාගා සමුදි ගහපු අපේ තරග වෙච්ච මාමිත් ශ්‍රී ලංකා පොත්වල පෙරමුණේ කීප පෙළක්ම අද ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු වශයෙන් පත් වෙලා ඉන්න එක බොහොම සතුටුයි. අපේ මිත්‍රයෝ අපිට ඕනලා ආයතන ගන්නත් පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක අපිත් එක්ක උඩුනුර ගැටි වැඩ කරපු අපේ මන්ත්‍රීතුමාලා ඒක ලොකු වාසනාවක් සහ වාග්යක් එතුමාලට උදා වුණේ. සමහරක් වෙලාවට ඔබතුමාලා අපිත් එක්ක සිටියා නම් අද ඔය මන්ත්‍රීවරු නැති වෙන්නත් පුළුවන්. හොඳ වෙලාවට අපෙන් ගිහිල්ලා ඔය පැත්තට ගිහිල්ලා ඒක ගොඩක් කට්ටිය ඉන්නේ. සාමාන්‍යයෙන් මේ අතේ 10 ගත්තොත් MPP නෑ ඔක්කොම අපේ කට්ටිය වේ. නව නූරුලේ හිටියට ඉතින් කවන්නේ නෑ. ඒගොල්ලන් එක්ක එකතු වෙලා අපි නගරාධිපතිතුමාට අපි පූර්ණ සහයෝගය දෙනවා මේ සභාව කරගෙන යාමට. හේතුව මේ 2011 මම බදුල්ල මහනගර සභාව මන්ත්‍රීවරයෙක් වෙනකොට සභාගාරේ මෙහෙම නෙමෙයි තිබ්බේ. හැම වෙලාවම අර සංවර්ධනේ නෑ, හිටපු නායකයෝ කිසි දෙයක් කරේ නෑ කියන්න එපා. කරපු දේවල් ප්‍රතිඵල තමයි අද මේ විදිහට ලස්සනට වෙන්නේ තියෙන්නේ. 2011 සභාව තිබ්බාකාරේ 2015 සභාවේ වශයෙන් තීරණපත් කළා. එනකොට මේ සභාව තීරණාකාරී අප විශේෂයෙන් සතුටු වෙනවා. ඒකට මේ නාගරික කුමාරතුමා ලේකම්තුමා ප්‍රමුඛ අපේ නාගරික විද්‍යාතුමා කරුණාකර සභාවේ සියලු සමස්ත සේවක මණ්ඩලයට අපි ස්තුතියක් කරන්න ඕනි. මේ යථාර්ථයටපත් කරගෙන සිටීම ගැන මේවත් ආරක්ෂා කරගෙන අපි ඉතින් ඉදිරියට බලාගෙන ඉන්නවා. ඉතින් අපේ අමුත්තේ ගම ජනාධිපතිතුමා නායකයා කිව්වා දිගට සභාවලට වැඩිපුර සලකනවා කියලා. ඒ සැලකිල්ල සැලකුවොත් ඉතින් අපිට හොඳයි බදුලට. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සැලකිල්ල සලක ගන්න ඔබතුමාලා කොහොමද උත්සාහ කරනවා. මම කිව්වා මේ පොරු 225ක් අල්ලන්න තමයි තුමන්ලා ආවේ කියලා. ඒ වගේම මම දන්න විදිහට නම් එතුමත් එක හොරෙක් එක ඒ දවස්වල හිටියා. මේ ඒවා ඉතින් දැන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම දන්න ආකාරයට මෙතනදී ජනතා විමුක්ති කරමුයි. තරග කරනකොට ජනතාවේ ඇඟිලි පහේ අතේ ඇඟිලි ගාට පහට අගින් කියන්න පුළුවන් කවුද ඉන්නේ කියලා මම අද සන්තෝෂ වෙනවා. 88 මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මගේ නියුස් නගරාධිපති සහෝදරයා 88 මම ගුව මහාවිද්‍යාලයේ ඔබතුමාගේ මේ Facebook එකේ සටහනක් තිබ්බා ප්‍රදීප් කරුණාරත්න කියන්නේ. ප්‍රදීප් කරුණාරත්න කියන්නේ මගේ පන්තියේ මගේ පාසල් මිත්‍රයා පොඩි පන්තිවල ඉච්චු. අපි අරගල කරනකොට ගුව මහාවිද්‍යාලයේ ඔව් ගුව මහාවිද්‍යාලයේ ප්‍රදීප් අපි අරගල කරනකොට ප්‍රදීප් වැඩි තිබ්බා. අපි තමයි ප්‍රදීප් ලෝසුනාවේ. එතකොට නියෝජ්‍ය නගරාධිපතිතුමා ධර්මදූත විද්‍යාලයේ ඒ අරගලයට අපිට ආපු අපිත් එක්ක අරගලේ කරපු ඒ නියෝජ්‍ය නගරාධිපතිතුමාට ඔබ පුටු ඉන්න ගැන මම සතුටු වෙනවා. ඒ නිසා ඒ වගේ ජීවිත පරිත්‍යාග කරපු ඒ මිතුරන් ඒ වගේම මම උසස් පෙළ කරනකොට මගේ පන්තියේ හිටියා 13 දෙනෙක්. ඒ 13 දෙනාගෙන් 6 දෙනෙක් මැරුණා. අපිත් මෙහෙ ගිහිල්ලා බේරුණා. අපි හැංගීමට තමයි අපි දේශපාලනය කරේ. ඒ දවස්වල අපිත් හොඳ ජීවිත කරලා පන්ති පහ කරපු ඒතුමා මම ගැන හොඳට දන්නවා. ඒක නිසා මේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මගේ මල්ලිට උනත් ජීවිතේ වෙඩි තියලා ඇල්ලිය අපේ මල්ලිව. මල්ලිත් දෙසිංහ මමත් දෙසිංහ. ඉතින් අපි මාත මල්ලි ජීවිතුල අතර නැහැ. අපි මේ පැලනවා ජීවිතේ බේරගත්තේ. ඉතින් කාලයත් එක්කම දේශපාලනය වෙනස් වුණා. නමුත් අපිට තියෙන හැඟීම මේ මොනවා වුණත් මේ බදුල්ල නගරය හොඳ නගරයක් කරන්න හොඳ තැනකට ගේන්න. ඒ තුලින් අපි කවදාවත් තමුන්නාන්සේලා මේ කකුලෙන් අදින්නේ නැහැ. ගණනාම හොඳ වැඩකටම අපි උදව් කරනවා. ඒ වගේම අපි බොරු නෙමෙයි
අපි කියන්නේ මුළු බදුල්ලම දන්නවා. අනිත් එක මේ ඔබ කවුරුව පඩිය දෙනකල් මේකේ මේ මහලොකු පඩියක් හම් වෙන්නේ නැහැ. රුපියල් 5000ක් හරි 20000ක් හරි හම් වෙන පඩිය තමයි කියන්නේ මන්ත්‍රීවරුන්ට. ඕකමදි අපිට දෙන්න මේ උත්සවයකට දෙන්න කියත් මදි. තමාට ඔයගලන්ට දැන් කලින් ට්‍රයිඩ් නේද ඉස්සරහට ඔය වැඩි උත්සව වෙනවා. රුපියල් 1000 දෙන්න දිනවට 5000ක් දුන්නොත් එහෙම. ඔව් එතකොට අතින් තමයි දාන්න වෙන්නේ. ඔව්. ඉතින් ඔයගලන් ගන්න නැත්නම් ඉතින් ඒ සංජෝගකට අතින් දාන්න වෙනවා. ඒ සුන්දර දේවල් මම දෙපා ඇත්ත යථාර්ථයේ මේකදී ඔයගලන්ට ඉස්සරහට කරගන්න පුළුවන් මේ කිසිම කෙනෙකුට මේ මොනවාද දීපත් මේ මෙන්න මේ පනත තියෙනවා. මේ පනතෙන් එහා වැඩක් කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ හිතා ඉන්නවනේ සුදුසු විදියට හෙට ඉඳලා ඔයගොල්ලෝ ගිහිල්ලා වල ගමේ තියෙන පාරවල් ටික ඔක්කොම හදන්න බෑ එහෙම කරන්න. මේ පනත යන තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ප්‍රතිපාදන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේක අවුට මම හිතන්නේ මම වගේ වැඩ කරේ නැතුව ඇති ඔය දෙයියන් වල කොට්ටාසේ මම හිතුව කෝටි 5කට වැඩි. දරුවතුමා මම ඒ තරම් වැඩ කරලා තියෙනවා. නමුත් මිනිස්සු ඡන්දෙ දුන්නේ නැහැ අතුයි. අර කිව්වා වගේ මේ වැඩ කරාට ඡන්දෙ දෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ වැඩ කරලා ඡන්දෙ ගන්න බලන්න ඉන්නවනම් ඒක බොරු වැඩක්. රැල්ලට තමයි හම්බෙන්නේ. වැඩ කරපු මිනිස්සු කොටස දෙන්නේ ගන්න කොටසක් ඉන්නවා. එහෙමනම් මම තමයි දිනන්න ඕනේ. දතුරු බන්දු කරතුමා නෙමෙයි. මම දකුණු කොට්ටාසේ මම කරපු වැඩ මම කරපු වැඩ වල අඩුම ගන්න දතුරු බන්දුවා මීටර 10කට පාරක් දාලා දුන්නු නෑ. නමුත් එතුමා මට වැඩි දිනු. ඒක ජනතා කැමති. ඒ නිසා වැඩ කරපාලියට මොකද දෙන්නෙත් නෑ. ඒකත් හොඳට මතක තියාගන්න. නියෝජ්‍ය නගරාධිපතිතුරේ කියන්නේ මට නිලයක් නෙවෙයි මේක අපිට ලැබුණු වගකීමක්. අපේ පක්ෂයේ නායකයා රෝහණ සහෝදරයා උපදේශ ගමනායක සහෝදරයා ඇතුළු බොහෝ සහෝදරවරු ජීවිත පරිත්‍යාග කළා ජීවිත කැප කරලා බොහෝ පරිත්‍යාගයක් කරලා මේ ව්‍යාපාරේ ගොඩනැගුවේ මේක මේ රැල්ලට ආපු ගමනක් නෙවෙයි මේක මේ ජයග්‍රහණය අපත් කරගන්න අපි බොහෝ කැපකිරීම කරා බොහෝ පරිත්‍යාග කරා අපේ නායකයෝ ඇතුළු බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාග කරා වත්මන් නායක අපේ සහෝදරයා ප්‍රමුඛ කරගෙන මේ දේශපාලන ව්‍යාපාරේ ජාතික ජනබලවේගයේ දේශපාලන ව්‍යාපාරේ බවට පත් කරලා මේකේ ඇතුලේ සියලු පාර්ශ්වයන් එකතු කරගත්ත ව්‍යාපාරයක් බවට පත් කරගත්තා විද්වතුන් එකතු කරගත්තා වෛද්‍යවරුන් එකතු කරගත්තා ඉංජිනේරුවන් එකතු කරගත්තා පොදු ජනතාව එකතු කරගත්තා ගුරුවරු එකතු කරගත්තා ශිෂ්‍යෝ එකතු කරගත්තා මේ ශිෂ්‍ය උසහ පොදු ජනතාව එකතු කරගෙන මේ ආපු ගමනක් මේක නිකන් උඩින් පහත් වෙච්ච ගමනක් නෙවෙයි එයින්දා ගරු මන්ත්‍රීවරුනි ගරු නගරාධිපතිතුමනි අපිට බාර දීලා තියෙන ලොකු වගකීමක් මේ තුෂාර මන්ත්‍රීවරයා කිව්වා වගේ මේක අලුත් පරිවර්තනයකට අපිට මේ රට බාර දෙන්න ජනතාව කැමතිලා තියෙන්නේ අපිට ආදරයකට නෙවෙයි කියලා අපි දන්නවා අපිට දෙලා තියෙන ලොකු වගකීමක් අනිත් දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන නිසා ඒ දේශපාලන මේ භූමියේ ප්‍රතික්ෂේප උනහින්ද තමයි අපිට මේ රටේ ජනතාව බලය ලබා දුන්නේ. ඉතින් ඒ බලයට සාධාරණයක් කරන්න අපි හැම වෙලේම කැප වෙනවා, ඒ වෙලින් පෙනී ඉන්නවා, ඒ වෙලින් වැඩ කරනවා. ඒ සඳහා ඔබ තමුන්වන්සේලාගේ සහයෝගය ඕනේ, ඔබ තමුන්වන්සේලාගේ දායකත්වය ඕනේ, ඔබ තමුන්වන්සේලාගේ උපදේශයන් ඕනේ. ඔබ අපිට යම් යම් දක්ෂතා තියෙන පිරිසක් මේක ඇතුලේ ඉන්නවා. ඒ දක්ෂතා තියෙන පිරිසගේ දායකත්වය ඕනේ. ඔවුන්ගේ උපදෙස් ඕනේ. ඒ සඳහා අපිට ඔබතුමාලගේ බලපෑම ඕනේ, විවේචනය ඕනේ. ඒ විවේචන අපි සාකච්ඡාව ගන්නවා. එහෙම අරගෙන මේ ගමන ගෙනියන්න තමයි අපේ වැය මීට පෙර හිටපු නියෝජ්‍ය නගරාධිපති වරුන් මම සිහිපත් කරලා මේ මොකද අසිතරින් දැතුළු සියලු නියෝජ්‍ය නගරාධිපති වරුන් මේ අවස්ථාවේ මම සිහිපත් කරමින් මෙන්න මේ ගමන යන්න අපි සෑදී පැහැදිලිනවා අපිට බොහෝ විවේචන තමයි මම කරා හැබැයි අපි ඒවට උත්තර දෙන්නේ නැහැ ජනතාව එයා ඔක්කොටම උත්තර දීලා තියෙන නිසා ඒකිට අපිට යම් කාර්යභාරයක් තියෙනවා අපිට වගකීමක් තියෙනවා මෙන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මෙන්න මේ නගරය මේ රට ඉස්සරහට අරන් යන්න අන්ත සහෝදරයාලා ජනාධිපති විදියට ඉහළින් ගන්න තියෙන සමන්ත විද්‍යාලය සහෝදරවරු අමුතුරු විදියට කැබිනට් එකෙන් ගන්න තියෙන ගමන ගෙනියන්නේ අප කණ්ඩායම මේ කණ්ඩායමට අපිට තනියම කරන්න බෑ මේ රටේ මහ ජනතාව අපිට එකතු වෙන්න ඕනේ මේ රටේ නිලධාරී බලවත් අපිට එකතු වෙන්න ඕනේ මේ රටේ විපක්ෂය අපිට එකතු වෙන්න ඕනේ එහෙම විදිහට තමයි මේ
තත්ත්වයකට ගොඩනගා ගන්න පුළුවන්. මේක ලේසි පහසු ගමනක් නෙවෙයි, මේක අසීරු ගමනක්. මේ අසීරු ගමන යන්න අපිට තනියෙන් බෑ. අපි කවදාවත් කියලා නෑ මේ ගමන අපිට තනියෙන් යන්න පුළුවන්. අපිට වෙන කවුරුත් ඕනේ නෑ කියලා. හැම වෙලේම අපි කියන්නේ අපිට මේ අසීරු ගමන යන්න තනියෙන් බෑ, සියලු දෙනා එක්කාසු වෙන්න ඕනි කියලා. ඒ එක්කාසු වෙන මේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කොට්ටාශ 13 වගේ දිනලා අපි ආවේ. අපි මන්ත්‍රීවරු තුන්දෙනෙක් අතර අචල මන්ත්‍රීවරු ඇතිව විදිහට අපි හිටියා තමයි. ඒ ඉඳලා ඒ කැපකිරීම කරලා ඒ වෙනුවෙන් කැපලා ඒ වෙනුවෙන් මේසලා මේ සමාජ දේශපාලන ව්‍යාපාර වෙනස් කරන්න දායක වුණින්ද තමයි අද අපේ හම්පොළ සහෝදරයාට නගරාධිපති විදියට අද අතන අසුන්ගෙන ඉන්න පුළුවන් වුණේ. ඒව අපි උඩින් පහත් වෙච්ච මිනිස්සු නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි ඔයාලත් එක්ක කිසි ගැටුමක් නැහැ. ඔයාලත් එක්ක කිසි විවාදයක් නැහැ. අපිට ඕනේ මේ වැඩේ කරන්න. අපිට තියෙන ලොකු සැලසුම් කීපයක්. ඒ සැලසුම් කීපයට අපි යන්න ඕනේ. ඒ සඳහා දායකත්වය ඕනේ. අපිට තියෙන කසල ප්‍රශ්න විසඳන්න, අපිට තියෙන ක්‍රීඩාංගනයේ ප්‍රශ්න විසඳන්න, අපිට තියෙන නගරේ රථ වාහන ගැටලු විසඳන්න, නගරේ නම්මා ප්‍රශ්න විසඳන්න අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න අපිට තනියෙන් කරගන්න බෑ. ඒ හින්දා තමයි අපි කමිටු වලට ඔබතුමාලගේ නමුත් යෝජනා කරලා ඒ කමිටු වලට ඔබතුමාලා අපේ පැත්තෙන් අපි යෝජනා කරගත්තේ ඔබ තමුන්වන්සේලාගේ සහයෝගය ඕනේ හින්දා. ඒ හින්දා වාද විවාද තියාගමු, මේ ප්‍රශ්න ගැටලු තියාගන්න ඕනේ නෑ. මං හිතන්නේ අපි එකා වගේ මේ වැඩේ කරන්න ඕනේ. නගර සභාවක් කියන්නේ පක්ෂ විපක්ෂ ඉන්න එකක් නෙවෙයි. මේ ඔක්කොම ඉන්නේ සමිතියෝ. ඒ සමිතියෝ එකතු වෙලා තියෙන ගන්න ඕනේ. ඒ තීන්දුව තියෙන ගන්නකොට යම් මතකෙරුම් තියෙන්න පුළුවන්. ඒව විසඳගමු. ඒව විසඳගෙන හරි ගමනක් යන්න ඔබතුමාලගේ සහයෝගය, ඔබතුමාලගේ මේ බලපෑම්, ඔබතුමාලගේ එකමුතුකම අපිට අත්‍යවශ්‍ය වෙනවා. යුක්ති සහගත දේශපාලන සංවාදයකට අපි යුක්තයි. ඒ වගේම සංවාද තුළින් තමයි ඊටම හොඳ දේවල් පිළිවෙන්නේ කියලා විශ්වාස කරනවා. ඒ අනුව කවුරුත් යහපත් යෝජනා ඉදිරිපත් කරගමු. යහපත් සංවාද කරමු. සංවාද තුළින් හොඳම දේ නිර්මාණය කරගෙන හොඳම නිර්මාණයක් කරන්න. ඒ වගේම නගර සභාවට විතරම ඉතාම හොඳ නගර සභාවකට කරන්න අපි සියලු දෙනා කටයුතු කරමු කියන කාරණය මතක් කරමින් ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.